අද අපි කතා කරන්නේ common grammar mistakes වලින් දෙවනි common grammar mistake එක. ඒ තමයි countable verbs uncountable noun. countable nouns කියන්නේ ගණන් කරන්න පුළුවන් නාමපද. ඒ කියන්නේ අපිට 1 2 3 කියලා separate විදිහට යම්කිසි නාමපදයක් ගණන් කිරීමට හැකි නම් අපි ඒකට කියන්නේ countable කියලා. එහෙම separate විදිහට ගණන් කිරීමට නොහැකි නාමපද වලට කියන්නේ uncountable කියලා. එතකොට මේ රූපේ දැක්කෙන විදිහට පළවෙනි වාක්‍යය වැරදි. I have many money කියන එක වැරදි. හේතුව තමයි money කියන්නේ මුදල් වලට, සල්ලි වලට. අපි දන්නවා මුදල් කියන දේ අපිට separate විදිහට ගණන් කරන්න බෑ. 1 2 3 කියලා ගණන් කරන්න බෑ. යම්කිසි මුදලක් මැනීමට යම්කිසි ඒකකයක් තියෙනවනේ. අපි මේ මුදල් ඒකකයෙන් තමයි ඒ ගාණ කියන්නේ. නමුත් අපි එක මුදලයි 2යි 3යි කියලා කියන්නේ නැහැනේ. එහෙනම් money කියන්නේ uncountable noun ගොඩට වැටෙන නාමපද noun එකක්. එතකොට මේ වගේ uncountable noun එකක් එක්ක අපිට many use කරන්න බෑ. එහෙනම් එවැනි uncountable noun එකක් එක්ක අපිට use කරන්න පුළුවන් much. ඒ හින්දා දෙවෙනි sentence එක හරි. I have much money. Many with countable nouns, much with uncountable nouns. ඒ කියන්නේ many කියන දේ පාවිච්චි කරන්න පුළුවන් අර විදිහට 1 2 3 කියලා එකට වෙනස් separate කරලා ගණන් කරන්න පුළුවන් නාමපදත් එක්ක much කියන දේ use කරන්න පුළුවන් uncountable nouns එක්ක. example sentence වල තියෙනවා she bought many apples කියලා. මෙතනදී apples කියන්නේ ගණන් කරන්න පුළුවන් නාමපදයක්. 1 2 3 කියලා separate කරන්න පුළුවන්. ඒ හින්දා අපි many use කරා. දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ he doesn't drink much coffee. coffee කියන්නේ කෝපි. ඒක අපිට 1 2 3 කියලා වෙන කරලා ගණන් කරන්න බෑනේ. අපි කියන්නේ කෝපි කෝප් 1යි 2යි ඒ විදිහට යම්කිසි measurement එකක් ඕනේ. එහෙම නැතුව ගණන් කරන්න බැරි නිසා coffee කියන්නේ uncountable එක. uncountable එකක් එක්ක අපි use කරන්න ඕනේ much. මෙතනදී කියන්න ඕනේ වැදගත්ම කරුණ තමයි many much කියන දේ තේරුම සමානයි. many කියන්නේ බොහෝ, much කියන්නේ බොහෝ. එතකොට මේකේ තියෙන difference එක එහෙම නැත්නම් වෙනස තමයි many use කරන්න පුළුවන් countable එකත් එක්ක much use කරන්න පුළුවන් uncountable nouns එක්ක.